ආයිබෝවන් හැමෝටම. ඉතින් අද අපි අරගෙන අවිලා තින්නේ ඩම්රෝ ආයතනයේ ඇති වේකන්සි 6ක් ගැන ඔබව දැනුවත් කරන්න. ඉතින් අපි බලමු මොනවද මේ වේකන්සි කියලා. ඉතින් පළවෙනිම සුපර්වයිසර්, මැනේජ්මන්ට් ට්‍රේනීස්, ඔඩිට් එක්සිකියුටිව්, ඩ්‍රාෆ්ට්මන්, ඩිජිටල් මාකටිං එක්සිකියුටිව්, account clerks වගේ තනතුරු තමයි දැනට available තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන් මේ එක් එක් තනතුරේ closing date මෙතන පැහැදිලිව සඳහන් කරලා තිනවා. මීට අමතරව මේ තනතුරු අවශ්‍ය වෙන ස්ථානත් මේගොල්ලෝ පැහැදිලිව සඳහන් කරලා තිනවා. හරි. අපි දැන් බලමු management trainees යන තනතුරු ගැන. ඉතින් මේ management trainees තනතුරු සඳහා කොළඹ අවටින් තමයි location එක දාලා තින්නේ. ඉතින් පළවෙනියෙන්ම මෙතනට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොනවද අවශ්‍ය requirements කියලා මේගොල්ලෝ පැහැදිලිව සඳහන් කරලා තිනවා. ඔයගොල්ලන්ට මේ තනතුරු සඳහා අයදුම් කිරීමට degree in management අවශ්‍ය වෙනවා. හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම හොඳ communication, coordination and interpersonal skills අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබ අවුරුදු 30ට වඩා අඩු වෙන්නත් ඕන. ඉතින් මෙතන විශේෂ දෙයක් කියන්න ඕන. මේ ට්‍රේනින් පීරියඩ් එක කාලෙත් ඔයාලට රුපියල් 1,50,000ක මුදලක් උපය ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ සඳහන් කරලා තිනවා මේ ට්‍රේනින් පීරියඩ් එක ඉවරුනාට පස්සේ ඔයාලගේ performance එක මත ඔයාලන්ව ඒරියා මැනේජර්ස් කියන තනතුරට උසස් වීමක් කරනවා. ඉතින් ඔබට මේ තනතුර සඳහා අයදුම් කිරීමට ඔයාගේ resume එක හා contact details ඥාතින් ඕන දෙදෙනෙක්ගේ details සමග closing date එකට පෙර the human resource manager number 361 Candy Road නිට්ටඹු වෙන ලිපිනයට එවන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ resume එක email කරන්නත් පුළුවන් hrm@damro.lk යන email ලිපිනයට. හරි. අපි දැන් බලමු account clerk කියන තනතුර ගැන. ඉතින් account clerksලා අවශ්‍ය වෙන්නේ නිට්ටඹුව, මීරිගම, දඹදෙනිය, කුරුණෑගල, හන්වැල්ල, පුස්සල්ල යන ඔෆිස් වලට. ඉතින් මේකේ සුසුකම් ලෙස ඔයා A level pass කරලා තියෙන කොමර්ස් සබ්ජෙක්ට් එකෙන් ඊට අමතරව part qualification in accountancy. ඉතින් මේ ආයතන වලට ඔබගේ නිවසේ සිට අවම දුර කිලෝමීටර් 25ක් ඇතුළත වෙන්න ඕන. අවසාන වශයෙන් පිරිමි අය අවුරුදු 26ට වඩා අඩු වෙන්නත් ඕන. ඉතින් ඔයාට කලින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් accounting හා auditing පැත්තෙන් අමතර වාසියක් වෙනවා කියලාත් මේගොල්ලෝ සඳහන් කරලා තිනවා. ඉතින් ට්‍රේනින් පීරියඩ් එකේදී ඔයාලට රුපියල් 45000කට වැඩි මුදලක් උපය ගන්නත් පුළුවන්. ඉතින් පෙර පරිදිම ඔයාගේ CV එක ඉතින් මෙන්න මේ ලිපිනයට ලියාපදිංචි චැපෑලෙන් හෝ මේ ඊමේල් ලිපිනයට යැවීමෙන් ඔබට මේ තනතුරු සඳහා පහසුවෙන් අයදුම් කරන්න පුළුවන්. ඉතින් මම මේ එක් එක් තනතුරු පිළිබඳව වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මම මේ page එකේ link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඒකින් ඇවිල්ලා මේ එක් එක් තනතුරු සහ ඒවට අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා බලා ගන්න. ඉතින් ඔයාට ඔයාගේ අධ්‍යාපන හා එක්ස්පීරියන්ස් මත ඔයාට මේ තනතුරු සඳහා අයදුම් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් දිගටම මේ වගේ රැකියා අවස්ථා ගැන දැනුවත් වෙන්න අපේ YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.